ලෝකේ සමහර තැන් තියෙනවා මිනිස්සුන්ට පවා විසඳ ගන්න බැරි වුණු අභිරහස්‍යක වෙච්ච. මේ වගේ සමහර තැන් වලට ගියපු මිනිස්සුන්ට නැවතත් නොයන ගමනක්ම යන්න වුණා. අද අපි කතා කරමු මේ වගේ ලෝකෙම බය වෙච්ච ස්ථාන 5ක් ගැන. එහෙනම් අපි subscribe කරගෙනම යමු වීඩියෝ එකට. අයිකිගහාරා ෆොරස්ට් එක. මේ වනාන්තරේ ජපානයේ තියෙන ගොඩක්ම පිහිසුණු ස්ථානයක්. ජපානයේ තියෙන මේ වනාන්තරේ සුයිසයිඩ් ෆොරස්ට් කියලා හඳුන්වනවා. මෙතනට ගියපු ගොඩක් දෙනෙක්ට ආයිමත් එන්න නමුනේ නැහැ. මේ ෆොරස්ට් එක ඇතුළට ගියාම ෆෝන් සිග්නල් පවා නැති වෙනවා කියලා සමහරු කියනවා. මේ කැලේ සමහර වෙලාවට අద్భుත ශබ්ද ඇහෙනවා. ඊළඟ තැන තමයි චර්නොබ්යිල්. මේක පිටන්නේ යුක්‍රේනයේ. මේක ස්ථානයක් කිව්වට සම්පූර්ණයෙන්ම මේක නගරයක්. 1986 දී වෙච්ච නියුක්ලියර් විපත කියන මේ සිද්ධියෙන් පස්සේ මේ නගරය මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම තහනම් වුණා. අදට රේඩියේෂන් ලෙවල් එක මරණාත්මකයි. ඉහට ගියපු සමහර පර්යේෂකයෝ දැකලා තියෙනවා පරණ ගෙවල් වලින් මිනිස්සු එබිලා බලාගෙන ඉන්නවා. නම්බර් 3 ඩෙන්ටෝ පාස් රුසියා 1959 දී මේ කැලේ කැම්පින් සඳහා යනවා ශිෂ්‍යයන් 9 දෙනෙක්. හැබැයි මෙයාලට ආයිමත් එන්න උනේ නැහැ. මේක ඉතාමත් බිහිසුණු විදියට මොවුන්ව මරලා තිබුණා. මේකෙන් පස්සේ මේ කැලය ඉතාමත් භයානක තැනක් කියලා මිනිස්සු හඳුන්වන්න ගත්තා. මේ ඩෙන්ට්ලෝ පාස් ඉන්සිඩන්ට් එක කියන මේ සිද්ධියේ සමහර අයගේ දිගවල් කපලා තිබුණා වගේම සමහර අයට ඉතාම කුරිරු විදියට පහර දීලා තිබුණා. ඊළඟ එක තමයි නේට්‍රන් ලේක් එක. ටැන්සානියාවේ තියෙන මේ වැව ලෝකේ භයානකම ස්ථානවලින් එකක් වෙනවා. මේකේ ජලය ඉතාමත් විෂසහිතයි කියලා මිනිස්සුන් කියනවා. ඒක පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙනවා. මේ වැවට පක්ෂීන් වටනට පස්සේ ඔවුන් ගල් වෙලා වගේ එතනම මැරිලා යනවා. ඇත්තටම මේ වැව ජීවිතේ නවත්තන තැන. අවසාන එක තමයි ස්කින් වෝල්කර් ගොවිපළ. මේක UFO සයිටින් වලට ප්‍රසිද්ධ තැනක්. පුදුමන කාරණා කියන්නේ මෙතන තියෙන CCTV වල මිනිස්සුන්ට සමාන සහ හැබැයි විකෘති වෙච්ච අමුතු මිනිස්සුන්ගේ ඡායා සටහන් වෙලා තියෙනවා. මොවුන් මිනිස්සුන්ට සමාන අමුතු ජීවීන් විශේෂයක්. සමහරු කියන්නේ මේ ස්ථානය වෙනත් ලෝකත් එක්ක සම්බන්ධ වෙන ස්ථානයක් කියලා. මේ තැන් පහ අතරින් ඔයාලට බය හිතෙනම තැන මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. අපේ වීඩියෝ එකට ලයික් කරන්න. තවත් මීටත් වැඩිය මිස්ටරි දේවල් බලන්න අපේ channel එකට subscribe කරන්න.